ඔන්න ඉතින් සුබම සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා මගේ channel එකට. ඔන්න ඉතින් අද ඉස්සර වෙලාම පෙන්වන්නේ මගේ වගාවේ හැදිලා තිබුණු හෙන්දිරික්ක ගහ. ඒකට හේතුව තමයි මම දකින්නෙම නැතුව ලස්සන හෙන්දිරික්ක මලක් පිපිලා පර වෙලා ගිහින් තිබුණා. පේනව නේද? ඒකත් බයි කලර් එකක්. සුදු පාට මලේ දම් පාට තියෙනවා. ඉතින් මේ මල ලස්සනට තියෙන්නේ නැති. ඒත් මම දැක්කේ පර වුණාම. ඉතින් ලස්සන මලක් පිපුණොත් මං ඔයාලට අරන් එන්නම්කෝ. ඔන්න ඉතින් මල් තවාන් වලට ගියාම මට ගොඩක් වෙලා කතාවක් තමයි ඔය මල් පැල හිටවනවට වැඩිය හොඳ නැහැ. මිරිස් පැලයක් එළවලු පැලයක් හිටව ගත්තම ඔහොම කියනවා මට ගොඩක් හස්බන්ඩ්ලගෙන් ඇහිලා තියෙනවා. ඉතින් වැඩි ඕනේ නැහැ. අපේ හස්බන්ඩ්ුත් ඉස්සර කිව්වේ ඔය කතාව තමයි. ඉතින් ඔන්නේ ප්‍රශ්නේ අපිට නැති කරන්න පුළුවන් මලුයි එළවලුයි ඔක්කොම එකට වැව්වම නේද? ඒකෙන් ගෙදරට සෙතක් තියෙනවා. ඔයාලගේ මානසික සතුටක් ලැබෙනවා. ඉතින් මම මගේ වගාව කරගෙන යන්නෙත් ඒ වගේ තමයි. මේ මගේ මිදුල නෙමෙයි. මගේ මිදුලේ පැත්තක තියෙන ඉඩක තමයි මම මේ විදියට එළවලු වගා කරගෙන යන්නේ. ඉතින් ඒ එළවලු වගා කරගෙන යන එකේ තියෙන දිය කුඩුළු පැල ටිකක් තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් ඉස්සරහට පැහැදිලිව මම මේ දිය කුඩුළු ටික පෙන්වන්නම්කෝ. ඉතින් මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ඔයාලත් මල් වගා කරන්න විතරක් ආස කෙනෙක් නම් එහෙම කරන්න එපා. ඔයාට පුළුවන් විදියට මිරිස් පැලයක්, තක්කාලි පැලයක්, මෑ කරල් ටිකක්, ඒ වගේ පුංචි දේවල් ටිකකුත් ඔයාගේ වගාවට එකතු කරගන්න. මුලදී ඔයාට ඒකට ආසාවක් නැති වුණත් ටික කාලයක් යනකොට ඒ වගේ අස්වැන්න දකින්නකොට ඔයාට වගා කරන්න නිකම්ම ආස හිතේවි. ඉතින් මම කියනවට හරි ඔයා ඒ වගේ එක පැලේ හිටවගෙන බලන්නකෝ. මේ තියෙන්නේ මට හම්බුණු ලස්සන දිය කුඩුළු මලක්. රෝස පාටත් එක්ක මික්ස් වෙච්ච හරිම ලස්සන පාටක් ඒ දිය කුඩුළු මලේ තියෙනවා. ඉතින් ඔයාලා දන්නවද මගේ මහත්තයා කෝපි ගේන්න යනවනේ ඔය නුවරඑළිය පැත්තේ එහෙම. ඉතින් ඒ ගියාම නුවරඑළි පැතිවලට නම් මේ දිය කුඩුළු කියන්නේ ඒ තරම් දෙයක් නෙවෙයි. වැටුණු තැන්වල අතු පැලවෙනවද කොහේ. ඉතින් මහත්තයා කියනවා ඒ පැතිවල පාරේ යනකොට මේ විදියට දිය කුඩුළු තියෙනවා කියලා. ඉතින් එයා එහෙම දැක්කම මට ඒ වගේ අතු කඩලා ගෙනත් දෙනවා. ඉතින් ඒ විදියට තමයි මම මගේ මේ දිය කුඩුළු ගොඩක් බෝ කරගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ඒ වගේ ප්ලාස්ටික් බෝතලයක හිටව ගනිපු දිය කුඩුළු අතු ටිකක්. ඉතින් මේ තියෙන්නේ දැඹිලි පාට. දන්නවද අපිට අඩු මුදලකින් මිදුල ලස්සන මල් යායක් කරන්න හිටවන්න පුළුවන් එක මල් වර්ගයක් තමයි මේ දිය කුඩුළු කියන්නේ. දිය කුඩුළු වලට ඉතින් අවුරුද්දේ කාල නියමයක් නැහැනේ මල් පිපෙන්න. ඒ වගේම හැමදාම ලස්සනට මල් දෙන මල් වර්ගයක්නේ දිය කුඩුළු කියන්නේ. ඉතින් ඔයාලත් ඔයාගේ මිදුලට මේ දිය කුඩුළු පාටක් හෝ දෙකක් එකතු කරගෙන බලන්නකෝ. ඔයාගේ මිදුලට ලොකු ලස්සනක් අරගෙන ඒවි. ඉතින් මම්මගේ මිදුලෙත් මේ විදියට දිය කුඩුළු ගොඩක් හිටවගෙන තියෙනවා. ඉතින් අපි ගොඩක් සල්ලි දීලා ගොඩක් වටින මල් පැල ගෙනල්ලා හිටවනවට වැඩිය මේ වගේ මිලක් යන්නේ නැති මල් වර්ග හිටෙව්වම ඒක අපේ බජට් එකටත් හොඳයිනේ. ඉතින් ඔයාලා දකින්න ඇති මගේ පළවෙනිම වීඩියෝ එකේ මම මෙන්න මේ මෑ පඳුර පෙන්නුවා. එතකොට කොළ දෙකක් තුනක් ආපු පුංචි මෑ පැල ටිකක් තිබුණේ. ඉතින් මං ඔයාලට කිව්වනේ මම මේ විදියටත් මේ පැල පෙන්නන්නේ කවදා හරි මම මේවා ලොකු වුණාමත් ඔයාලට පෙන්නනවා. ඉතින් ඔයාලට වගා කරන්න මොටිවේෂන් එකක් ගන්න තමයි මම මේ පැල පුංචි කාලේ ඉඳන් ඔයාලට පෙන්නන්නේ කියලා. ඉතින් එහෙනම් ඔන්න බලන්නකෝ ඒ පුංචි මෑවැල් ටික දැන් ලොකු වෙලා මේ විදියට පළදාව දෙන හැටි. ඇත්තටම උදේ පාන්දරම මම දුවන් එන්නේ මගේ වගාව බලන්න. මට පුදුම මානසික සතුටක් දැනෙනවා මගේ මෙන්න මේ වගාව උදේ පාන්දරම දකිනකොට.
ඉතින් මට දවසම හරි ලස්සනට ගෙවා ගන්න හොඳ මොටිවේෂන් එකක් හම්බෙනවා මේ මගේ වගාවෙන්. ඉතින් මේ මෑණන් වගා කරන එක හරිම ලේසි දෙයක්. මේ බලන්නකෝ. මේ තියෙන්නේ මගේ වට්ටක්ක වැල් ටික. ඉතින් ගෙදර කෑමට ගෙනා වට්ටක්ක පළවකින් ගත්ත බීජ තමයි මම මේ හිටෙව්වේ. ඉතින් ඔයාලා බලනවා ඇති මම මොකද මේ එකම තැන මේ වට්ටක්ක ටික හිටවගෙන කියලා. ඉතින් වට්ටක්ක වැල් යවන්න තරම් ලොකු ඉඩකඩක් මෙතන නැහැ. මෙතන මම මේ වට්ටක්ක ටික හිටෙව්වේ මේවා හැදෙනකොට දළු ටික කඩලා ගන්න. ඔයාලා දන්නවනේ වට්ටක්ක දළු කියන්නේ හරිම රස මැල්ලුමක්නේ. මේ තියෙන්නේ තමයි මම ඔයාලට අනිවාර්යෙන් පෙන්වන්න හිටිය දේ. මේ තියෙන්නේ මගේ පුවක්කොලේ හිටව ගනපු කංකුම් වගාව. ඔය ඉතින් අස්සෙන් නීරමූලිය අතු දෙකකුත් ගහලා තියෙනවා. ඉතින් ඒ දෙක නම් මට නීරමුල්ලිය තිබුණ නැහැනේ. කාණුවක තිබිලා මං ගලවගෙන ආව බෝ කරගන්න. ඉතින් මේ කංකුම් හිටෝපු එකේ වතුර තියෙන නිසා නීරමුල්ලිය වලටත් වතුර ඕනිනේ. මං ඒකම හිටෙව්වා. ඉතින් මේ කංකුම් හිටවල තියෙන්නේ පුවක්කොලේක. පුවක්කොලෙන් යටින් වතුර බහින්නේ නැහනේ. ඒක නිසාම මේ කංකුම් ටික හොඳට හැදිලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ප්ලාස්ටික් බඳුන් එහෙම හොය ඉන්නේ නැතුව අපි ඉවත දාන මේ වගේ දේවලුත් අරගෙන මේ විදිහට වගා කරන්න. ඉතින් ඔයාලා වගා කරන්න කැමති නම් ඔයාලට ඒ සඳහා මුදල් නැතුවම මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් අය හිතනවනේ වගා කරන්න පෝර ගන්න සල්ලි ඕනි, බඳුන් ගන්න සල්ලි ඕනි කියලා. එහෙම නැහැ. ඔයාලා වගා කරන්න ආසයි නම් ඔයාලට ඕනි ඒ වෙනුවෙන් උනන්දුවයි කැපවීමයි විතරයි. මං ඉදිරියේදී මං භාවිතා කරන දියර පෝර වර්ග ගොඩක් කියලා දෙන්නම්. ඉතින් ඒ කිසි දෙයක් මුදල් වියදම් කරලා හදාගන්න දේවල් නෙවෙයි. වගාවේ අස්වැන්න වැඩි කරගන්න අපිට දියර පෝර වර්ග යොදා ගන්න පුළුවන්. ඉතින් කවදාවත් ඔයා ගෙදර වගා කරනව නම් රසායනික පෝර වලට යන්න හිතන්නවත් එපා. එහෙම වුණොත් අපි කඩෙන් ගෙනත් කන එකේ ගෙදර වගා කරගෙන කන එකේ වෙනසක් නැති වෙනවනේ. ඉතින් අපේ ගෙදර ඒ කියන්නේ අපි අලුතෙන් පදිංචි උනේ. ඒ නිසා ගොඩාක් ලොකු ගස් කොළන් තාම නැහැ. ඉතින් ඒක නිසා මේ ඉන්න හරිය ගොඩාක් අවුවයි. ඉතින් පැල හිටෙව්වත් දවල්ට ඒවා හේ බාලා මැලවිලා යනවා. ඉතින් හෙවනේ හැදෙන පැල වර්ග හදන්න ගොඩාක් අමාරුයි. ඉතින් ඒ නිසාම මම මෙන්න මේ විදියට ලී හිටවගෙන මේ විදියට පොල් අතු වහලට දාගෙන තියෙනවා. ඉතින් මේක හදන දවසේ මට ගැට ගහ ගන්න ලණු එහෙම තිබුණෙත් නැහැ. ඉතින් ඒක මේ කියන්නේ පුළුවන් විදියට රෙදිපටි කෑලි ඒව එකතු කරගෙන තමයි හදාගත්තේ. ඉතින් අන්නේ වහලයට මම මෙන්න මේ විදියට අර්තාපල් හිටවගෙන තියෙනවා. පොල් අතු හෙවිලි කරාම ටිකක් අර සීතල ගතියක් තියෙනවනේ. ඒ නිසාදෝ කොහේ මගේ අර්තාපල් පැල හොඳට හැදෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් YouTube එකේ ගොඩක් වීඩියෝ වල මේ වගේ අර්තාපල් හිටවනවා පෙන්නුවට කවදාවත් අර්තාපල් ගලවනවා පෙන්වන්නේ නැහැ. මම කියන්නේ නුවරඑළිය අර්තාපල් හැදෙන පැතිවල නෙවෙයි අනිත් පැතිවල වගා කරන වීඩියෝ පෙන්නපු අය. ඉතින් මම එහෙම කියන්නේ මම හොඳට ඒ වීඩියෝ බැලුවා අර්තාපල් හිටවලා අල හරි ගිහින් තියනවද කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ මේ පෙන්නන අර්තාපල් පැල ටික අල ගැලෙව්වද නැද්ද කියලා අනිවාර්යයෙන්ම ඔයාලට ඉදිරියේදී කියන්නම්. මේ තියෙන්නේ මගේ පිපිඤ්ඤ වැල. මේ පිපිඤ්ඤ වැලට දවස් 27ක් 28ක් වගේ තමයි වෙන්නේ. ඒත් මේකේ හොඳට මේ විදියට ගෙඩි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පිපිඤ්ඤ වැලේ මේ විදියට ගෙඩි එන්න රහස මොකද්ද කියලා දන්නවද? මං ඔයාලට කිව්ව නේද? මම කෝපි කුඩු කරනකොට ඒකේ පොඩි රොඩ්ඩක් එනවා කියලා. ඉතින් අන්නේ රොඩ්ඩ තමයි මම දිගටම මේ පැලේට දැම්මේ. මේ පේනව නේද? ඉතින් ඔයාලා දන්නවනේ ජීවාංගුරු කියන්නේ හොඳ පොහොරක්. ඉතින් අපිට ජීවාංගුරු V10 වලින් උනත් හදාගන්න පුළුවන්. ඉතින් මම එක වීඩියෝ එකක දැක්කා මේ විදියට 10 වතුරේ දිය කරලා බඳුන් වලටත් දානවා.
මෙන්න මේ පෙන්නන්නේ මං හිටව ගනිපු මාළු මිරිස් පැල. එතෙන්ට නම් ටිකක් අවුවයි හොඳටම. ඉතින් මේ පැල හදාගත්තේ මං පුංචි කාලේ කොළ 5ක් 6ක් එනකොට එතනින් දැල්ල කැඩුවා. මං ඔයාලට වීඩියෝ එකකින් ඒ ගැන කිව්වද කොහෙද? ඊට පස්සේ ඒ දාපු අතු වලින් ඔන්න දැන් ලස්සනට මල් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ ලුණුවිල පැල ටික. ඔයාලා දන්නවනේ ලුණුවිල කියන්නේ හරිම ගුණ කෑමක්. ගොටුකොළ ලුණුවිල එක සමානම ගුණ තියෙන ශාක පැල ඇටි කියලා මං අහලා තියෙනවා. ඉතින් මේ ලුණුවිල මම්මගේ බබාලට නිතරම දෙනවා. මම්මගේ පුංචි පුතාට මේ ලුණුවිල පොල් කටේ දාලා කොටලා ඉස්ම හැන්දක් වගේ සතියකට දවසක් වගේ පොවනවත් එක්කලා. ඉතින් ඔයාලා මේ ලුණුවිල වල ගුණ දන්නේ නැත්නම් YouTube වීඩියෝ එකක් බලන්නකෝ. ඉතින් ඔයාලට මේ ලුණුවිල කොයිතරම් වටිනවද කියලා දැනගන්න පුළුවන්. ඉතින් අපේ පැත්තේ නම් මේ ලුණුවිල බහුලව තියෙනවා. මොකද මාදුගඟ අපිට කිට්ටුයිනේ. ඉතින් මේ මාදුගඟේ මේ ලුණුවිල ගොඩාක් ඇදිලා තියෙනවා. මේ තියෙන්නේ මගේ බුත්සරණ පැල ටික. ඉතින් මං කලිනුත් කිව්වනේ මං අරලොක් සහ බුත්සරණ කියන්නේ එක වර්ගයක් කියලා හිතාගෙන හිටියේ. ඉතින් දැන් තමයි මට වෙනස තේරෙන්නේ. මේ බුත්සරණ කොළත් රතු පාටට හුරුයි. ඒ වගේම පිපෙන මලත් රතු පාටයි. මේ තියෙන්නේ මගේ අරලොක් පඳුර. ඉතින් අරලොක් පඳුර දැන් අලගලවන්න කාලේ හරි. ඉතින් ඒ නිසා තමයි මේ ගහ මේ විදියට කොළ වේලීගෙන යන්නේ. මේ තියෙන්නේ අරලොක් මලක්. ඉතින් ඔයාලත් අරලොකුයි බුත්සරණයි මෙන්න මේ විදියට අඳුනගන්න. ඉතින් මේක දැන් කොයිලාක හරි ගලවන්න ඕනි. ඉතින් ගලවන වෙලාවට අනිවාර්යයෙන්ම මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. මේ තියෙන්නේ කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරිව තිබුණු ගල් ගොඩක්. ඉතින් අන්න එතෙන්ට මන් දිරපු කොළරොඩු ඒව දාලා පස් තට්ටුවක් දාලා මෙන්න මේ විදියට දිය කුඩලු ටිකක් හිටෙව්වා. ඇත්තටම මෙතන කැමරාවෙන් බලනවට වැඩිය ළඟට ගිහිල්ලා බලනකොට හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ මං ඔයාලට හැමදාම පෙන්න මගේ කූඩලු ටික. ඒව දැන් පැල නාකි වෙලා. ඉතින් මං ඒ වගේම පැල හදාගෙන තියෙන්නේ දැන්. ඉතින් මේ තියෙන්නේ මගේ කළු පාට ගහලා පැලේ. ඉතින් මේ වගේ පිටි ආහාරයට ගන්නවා කියලා තමයි කිව්වේ. ඉතින් මම නම් තාම ආහාරයට ගත්තේ නැහැ. මම මේ පඳුර දැන් මේ හදාගෙන යනවා. ටැප් එක ළඟ හිටවපු නිසා අර වතුර ගතියට ඒ පඳුර හොඳට හැදෙනවා. ඒ පඳුරෙන් මෙන්න මේ විදියට මෙන්න මෙහෙම තමයි මොටෙයෝ ඇවිල්ලා තියෙන්නේ. මේ මම එක වීඩියෝ එකක දැක්කා මේ මොටෙයොත් කපලා ආහාරයට ගන්නවා. ඉතින් මම අර ඔයාලට මං අර තාපල් හිටවපු තැන පෙන්නුවනේ. ඉතින් මෙන්න මේ විදියට තමයි පේනව නේද? හරියට නිකන් පිස්සන් කොටුවක් වගේ. ඉතින් ওই විදියට තමයි මම එතන හදාගෙන තියෙන්නේ. ඉතින් මට පුළුවන් විදියට තමයි මම හදාගත්තේ. මොකද මට මේ වැඩවලට අපේ අයියා මහත්තයාගෙන් ටිකක් උදව් ගන්න අමාරුයි. එයා කරන වැඩත් එක්ක එයාට ඉතින් මේවට උදව් කරගන්න වෙලාවක් නැහැ. ඉතින් මට පුළුවන් විදියට මම මේ විදියට හිටවගෙන හරි වගා කරනවා. ඉතින් අද ලස්සනට මෙන්න මේ මානෙල් පැල වල මල් ටිකකුත් හැදිලා තිබුණා. ඉතින් එහෙනම් ඔයාලා මේ මලුත් බලන්නකෝ. මම අදට මගේ වීඩියෝ එකකින් ගිහින් එන්නම්. ඔයාලත් එක්ක තවත් මේ වගේ මලුත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.